හෙලෝ අද අපි කතා කරන්න යන්නේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා ගැන. මේ කාබනික රසායනික යාන්ත්‍රණ මාලාව ගත්තොත් මම මේක සිංහලෙනුත් කරනවා ඉංග්‍රීසියෙනුත් කරනවා. ඒ නිසා මේකේ ලෝකල් සිංහල මීඩියම් කරන ළමයින්ට ඉංග්‍රීසි මීඩියම් කරන ළමයින්ට එඩෙක්සෙල් කේම්බ්‍රිජ් කරන ළමයින්ට ප්‍රයෝජනවත් වෙන විදියට තමයි මම මේ වීඩියෝ සීරීස් එක හදලා තියෙන්නේ. ඉතින් අපි වැඩි කතා නොකර වැඩේට බහිමු. නම් පළවෙනියට මම කතා කරන්නේ අද නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා ගැන. මෙන්න තියෙනවා ස්ලයිඩ් එක. අපි නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා කතා කරන්න කලින් ඉස්සෙල්ලාම අපි බලමු නියුක්ලියෝෆයිලයක් කියන්නේ මොකක්ද කියලා. නියුක්ලියෝෆයිලයක් ගත්තොත් ඔයගලන්ට මේකේ පේන විදියට මේ නියුක්ලියෝෆයිලය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේක වචනේ ආපු හැටි අනුව නියුක්ලියෝ කියන්නේ පුතා න්‍යෂ්ටිය, නියුක්ලියස් කියන එකට. හරිද? මේක තමයි න්‍යෂ්ටිය නැත්නම් නියුක්ලියස් කියන එකෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේ ෆයිල් කියන එක ඇවිල්ලා තියෙන්නේ loving කියලා. The species who fall in love with the nucleus. න්‍යෂ්ටියට ආදරය කරන්න තමයි නියුක්ලියෝෆයිලයක් කියන්නේ. එතකොට පුතා න්‍යෂ්ටියකට ආදරය කරන්න මොනවද තියෙන්න ඕනේ? මෙතන මොකද්ද න්‍යෂ්ටිය කියලා අපි කතා කරන්නේ? මෙතන අපි න්‍යෂ්ටිය කියලා කතා කරන්නේ කාබන් න්‍යෂ්ටියට. බලන්න කාබන් න්‍යෂ්ටියට. ඒ කියන්නේ අපේ ඇල්කිල් හෙලයිඩයක් වගේ එකක් ගත්තොත් විද්‍යුත් ඍණතාවයේ වෙනස නිසා බලන්න මේ මෙතන අපි ඇල්කිල් ක්ලෝරයිඩයක් බ්‍රෝමයිඩයක් වගේ එකක් ලිව්වොත් මේකේ ඔයගලන්ට පේනවා මේ තියෙන හැලජනය මෙන්න මේ බන්ධනය ද්‍රවීකරණය වෙලා තියෙනවා. හරි මේ බන්ධනය ද්‍රවීකරණය වෙලා තියෙන නිසා මොකද වෙන්නේ? හැලජනයේ විදුලි ඍණතාවය නිසා බන්ධන ඉලෙක්ට්‍රෝන හැලජනයේ දෙසට බ්‍රෝමීන් දෙසට ආකර්ෂණය වෙලා තියෙන නිසා මෙතන ධනාරෝපණයක් ඇවිල්ලා තියෙනවා. අපි කියනවා the bond is polarized. It's a polar covalent bond. ද්‍රවීය සාසංජ බන්ධනය. මේක තමයි පුතා අපේ න්‍යෂ්ටිය. එතකොට මේ තියෙන න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටියට ආදරය කරන්න නම් මොනවද තියෙන්නේ? පිරිමි ළමයි හිතනවා ගෑනු ළමයට ආදරය කරන්න to fall in love with a girl they should have money. සල්ලි තියෙනවා, කාර් තියෙනවා. එහෙම තමයි හිතන් ඉන්නේ. ඇත්තද දන්නේ නැහැ. එහෙම හිතන් ඉන්නවා. එහෙනම් න්‍යෂ්ටියට ආදරය කරන්න to fall in love with the nucleus what do you have? What should you have? මොනවද ඔයගලන්ට තිබිය යුත්තේ? නැත්නම් නියුක්ලියෝෆයිල් එකට මොනවද තියෙන්න ඕනේ? ඉලෙක්ට්‍රෝන. න්‍යෂ්ටියට පහර දෙන්න ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕනේ. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන තියෙන කාණ්ඩ වලට තමයි අපි කියන්නේ පුතා නියුක්ලියෝෆයිල් කියලා. අපි බලමු. අපි දන්න සාමාන්‍ය භාවිතය වෙන කාබනික රසායනයේ භාවිත වන නියුක්ලියෝෆයිල් මොනවාද කියලා. Let's see what type of nucleophile what you have. හරි? එතකොට එහෙම බැලුවාම ඔයගලන්ට පේන ඔයගොල්ලෝ සරලවම දන්න එකක් තමයි හයිඩ්‍රොක්සයිඩ් අයන. සල්ෆර් වලින් එන තයෝල් වලින් එන ගෲප්ස්. ඇල්කොක්සයිඩ්. ඊට අමතරව ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩයෙන් එන හයිඩ්‍රයිඩ් අයනය. හරි? හයිඩ්‍රයිඩ් අයනය හයිඩ්‍රජන් නෙමෙයි පුතා. හයිඩ්‍රයිඩ් අයනය. මේකත් නියුක්ලියෝෆයිලයක්. ග්‍රීනාඩ් වලින් අපි පස්සේ දවසේ කතා කරනවා ග්‍රීනාඩ් එක ගැන. මේ ග්‍රීනාඩ් එකෙන් එන කාබන් ඇනායනය මේත් නියුක්ලියෝෆයිලයක් වෙනවා. ඒතර මේ වගේ වලට තමයි අපි උතා න්‍යෂ්ටියට ආදරය කරන අය. තව තියෙන්න ඕන මොනවද? මොන නියුක්ලියෝෆයිලයක් ඔය හරි දැක්කොත් අඳුර ගන්න. To identify a nucleophile anywhere they should have lone pair electrons. If they have a negative charge in addition to the lone pair එකසර වලට අමතරව ඍණාරෝපණයකුත් තියෙනවා නම් එයා ප්‍රබල නියුක්ලියෝෆයිලයක් වෙනවා. ප්‍රබල නියුක්ලියෝෆයිලයක්. මොකද න්‍යෂ්ටියට පාර දෙන්න බඩු තියනවා මේගොල්ලෝ ගාව. ඒතර මේ න්‍යෂ්ටියට පාර දෙනකොට ගැලවිලා යන කාණ්ඩයකුත් තියෙන්න ඕන. ඒ කාබන් වටේ බන්ධන හතරක් දැන්ට තියෙනවනේ පුතා. ඒ ඉවත් වෙලා යන කාණ්ඩේ තමයි මෙතන කවුද? කවුද ඉවත් වෙලා යන කාණ්ඩේ? අපි ඒකට කියනවා ලීවිං ගෲප් නැත්නම් මෙතන හැලජනය තමයි ඉවත් වීමේ කාණ්ඩය වෙන්නේ. අපි තව ටිකක් ඉස්සරහට යන්න නියුක්ලියෝෆිලික් නියුක්ලියෝෆයිල් නේ අඳුරන්න ගත්තේ. Right, let's see what are nucleophilic reaction, substitution reaction. මේ පෙන්නලා තියෙන පුතා මම මේ සරල nucleophilic
ආදේශ ප්‍රතික්‍රියාව. මේ ඔයගොල්ලෝ මේකේ ලකුණු කරගන්න. ඔයගොල්ලෝ මෙතන නෝට් එකක් දාගන්නවා නම් එහෙම මාත් එක්ක මේ බන්ධනයේ ප්‍රේරණය වෙලා තියෙනවා ඩෙල්ටා දාන ඩෙල්ටා ඍණ කියලා because the bonding electrons are covalent bond එකේ electrons bromine ආකර්ෂණය කරගෙන ඉන්නවා. It is attracted towards a bromine. ඒ නිසා තමයි කාබන්ට බයක් දැනුණා. I am losing my electrons. That's fear is delta positive charge. bromine මොකද දැනන්නේ? I am gaining electrons. මට electrons හම්බෙන්නයි යන්නේ. මගේ විද්‍යුත් ඍණතාවය නිසා. හරි. එතකොට මොකද වෙන්නේ? එයාට ඩෙල්ටා ඍණ ඇරිලා තියෙනවා. මෙන්න නියෂ්ටිය පුතා. මෙන්න අපේ නියෂ්ටිය. හරි? එහෙනම් අපි ඉංග්‍රීසියෙන් කියනවා නියුක්ලියස් කියලා, සිංහලෙන් කියනවා නියෂ්ටිය කියලා. මෙන්න නියුක්ලියෝෆයිල් ඇවිල්ලා තියෙනවා හයිඩ්‍රොක්සයිඩ් අයනය, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්න පුළුවන්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්න පුළුවන්. ලෝන් පෙයාස් එක සැරේ යුගල් තුනකුත් තියෙනවා, ඍණාරෝපණයකුත් තියෙනවා. මේක එකයි ඕන වෙන්නේ. පහර දෙන්න. නියුක්ලියෝෆයිල් එක පහර දෙනවා. මේ අපි ඉතින් පුතා මේ ඇරෝ එක අපි දාන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරන තැන ඉඳගෙන. නියුක්ලියෝෆයිල් එක පහර දුන්නා කියන එක නෙමෙයි පුතා. electron pradhanaya karanne where electron donates take place. It happens from nucleophile to the carbon. nucleophile ඉඳන් carbon ටයි යන්නේ. ඒකයි අපි arrow එක මෙහෙම දැම්මේ. දැන් මෙතන අපි ගත්තොත් එහෙම මෙතන බන්ධන හතරක් තියෙනවා. මුහුම්කරණය sp3, hybridization is sp3. carbon ට බෑ බන්ධන පහක් තියාගන්න. ඒ නිසා තමයි carbon කියන්නේ bromine ට ඔයා ඉතින් electron ඉල්ලන්නේ හිටියේ you asking electron නේ. ඔයගොල්ලෝ මේ lone pair එක bonding pair එක බන්ධන යුගල අරගෙන යන්නකො යා. මට තව නියුක්ලියෝෆයිල් එකක් එන්න ඉන්නවා. හරිද? එතකොට මෙන්න අලුත් බන්ධනය හැදෙනවා. නියුක්ලියෝෆයිල් එකේ කාබන් අතර මේ බ්‍රෝමින් මොකද කරන්නේ? ඉවත් වීමේ කාණ්ඩය නැත්නම් ලීවිං ගෲප් විදියට ගැලවිලා ගිහිල්ලා තියෙනවා. හරි? අමතක කරන්න එපා මේ බ්‍රෝමින්ගේ තව එකසර යුගල් තුනක් මෙතන පිටිපස්සේ තියෙනවා. මේ 7 වෙනි ඉලෙක්ට්‍රෝනේ තමයි මෙතෙන්ට දුන්නේ. එතකොට එයා ඉලෙක්ට්‍රෝන 8ක් අරගෙන ස්ථායි ඉවත් වීමේ කාණ්ඩයක් විදියට ගැලවිලා යනවා. හරිද? හොඳටම තේරුණාද? එතකොට නියුක්ලියෝෆයිල් එක පහර දෙනකොට මෙයා ගැලවිලා ගිය නිසා ඉවත් වීමේ කාණ්ඩය ගැලවුණු නිසා අපි කියනවා පුතා නියුක්ලියෝෆිලික ආදේශ SN. N එකෙන් කියන්නේ නියුක්ලියෝෆිලික්, S කියන්නේ substitution නියුක්ලියෝෆිලික ආදේශ කියලා. මේ ප්‍රතික්‍රියා වර්ගය. එතකොට මම සමහර ළමයින්ගෙන් ප්‍රශ්නයක් අහන එක අපි බ්‍රෝමින් ගැලවෙනකොට පුතා ඉලෙක්ට්‍රෝන දෙකක් අරන් යනවනේ. මෙයාට එතකොට අපි 2- දාන්නේ නැද්ද? ඉලෙක්ට්‍රෝන දෙකක් ලැබෙන හින්දා කියලා. නෑ. එක දාන්නේ නෑ. ඇයි එහෙම දාන්නේ නැත්තේ? මේ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් බ්‍රෝමින්ට අයිති, අනිත් ඉලෙක්ට්‍රෝනේ අයිති වෙලා තිබේ කාබන්ට. තමාගේ ඉලෙක්ට්‍රෝනේ Tamanට ලැබුණා කියලා මුකුත් වෙන්නේ නැහැ. If you get the electron from the carbon, then you get minus charge. කාබන් ඉලෙක්ට්‍රෝනේ ලැබුණු නිසා තමයි මෙයාට ඍණ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මේක තමයි පුතා නියුක්ලියෝෆිලික් ආදේශ නැත්නම් නියුක්ලියෝෆිලික් සබ්ස්ටිටියුෂන් කියන ප්‍රතික්‍රියා જાතියේ පොදු ලක්ෂණ. It's a common feature. But if we discuss in detail මේ නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියා කොටස් දෙකකට බෙදන්න පුළුවන් පුතා. one step තනි පියවර ඔයගලගේ විෂය නිර්දේශයේ තියෙනවා one step and two step, right? two steps reactions කියලා. අපි ඊළඟ වීඩියෝස් වලින් ඩිස්කස් කරන්න යන්නේ, සාකච්ඡා කරන්න යන්නේ nucleophilic substitution one step නැත්නම් single step and double step two step. තනි පියවර නැත්නම් ද්විත්ව පියවර ප්‍රතික්‍රියා යාන්ත්‍රණ සවිස්තරාත්මක. If you feel my teaching is beneficial to you, මගේ channel එක subscribe කරන්න, like එකක් දාන්න, දාලා ඊළඟ වීඩියෝ එක බලන්න පුතා. අපි කාබනික රසායනය රසවත් ඉගෙන ගමු. ඔයගලන්ට boring වෙලා තිබ්බ යාන්ත්‍රණ when you say oh mechanisms really bored, එමින් එපා. Right? When I'll teach you very nicely, then you will fall in love with not the nucleus, will fall in love with chemistry, organic mechanism. Okay, please subscribe and move on to my next video. That's the single step and double step mechanisms. Okay, bye bye.